සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ මොඩර්න් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ලෝකේ ලොකු පෙරලියක් කරගෙන යන අලුත්ම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ගැන. ඒ තමයි බැලරිනා. නම ඇහුව ගමන් අපිට මතක් වෙන්නේ මොකක් හරි ලස්සනට බැලේ නර්තනය දෙන නර්තන ශිල්පියෙක් වුණාට අපිට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඊටත් වඩා ලස්සනට ස්මූත්ලි ක්ලවුඩ් කම්පියුටිං සහ ක්ලවුඩ් පරිගණක ජාලයන් එකිනෙකට සම්බන්ධ කරලා එක වැඩ කරන්න නිර්මාණය කරපු අපූරු භාෂාවක්. ඉතින් මේක නිර්මාණය කරේ ලංකාවෙන් බිහි වෙච්ච ලෝකෙම දන්න ප්‍රසිද්ධ කම්පැනි එකක් වෙච්ච WSO2 කියන කම්පැනි එක. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ බැලරිනා කියන්නේ, ඇයි සාම්ප්‍රදායික ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් තිබ්බත් අපිට මේක ස්පෙෂල් වෙන්නේ කියලා. හරි, බැලරිනා ගැන ගැඹුරට කතා කරන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඇයි අපිට මේ වගේ අලුත් ලැන්ග්වේජ් එකක් ඕනේ උනේ. ඒ කියන්නේ Python, Java ඒ වගේ ලැන්ග්වේජ් තියෙද්දි ඇයි අපිට මේ වගේ එකක් ඕනේ උනේ කියලා. ඉස්සර කාලේ අපි software හැදුවේ monolithic architecture එකට. ඒ කියන්නේ මුළු application එකම එක ලොකු code base එකක් ඇතුලේ single unit එකක් විදිහට තමයි තිබ්බේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් සේරම සර්වර්ස් හැමදේම එකිනෙකට කැට ගහලා එකම තැනක තිබ්බේ. හැබැයි ඒකේ ලොකු අවුලක් තිබ්බා. ඒ කියන්නේ ඒකේ එක පොඩි තැනක් වෙනස් කරන්න ගියොත් මුළු සිස්ටම් එකම ඩවුන් කරන්න ඕනේ, නැත්තම් මුළු සිස්ටම් එකම ආයේ රීබිල්ඩ් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි දැන් ලෝකේ මයික්‍රෝ සර්විස් ක්ලවුඩ් නේටිව් පැත්තට මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර කලින් හදපු සිංගල් යුනිට් එකක් විදියට හදපු ලොකු ඇප්ලිකේෂන් එක පොඩි සර්විසස් එහෙම නැත්නම් මයික්‍රෝ සර්විසස් වලට කඩලා ඒ එක කෑල්ලක් ක්ලවුඩ් වල රන් වෙන්න හදනවා. එතකොට හැබැයි දැන් අලුත් ප්‍රශ්නයක් එනවා. දැන් කලින් තිබ්බේ ඔක්කොම එක සිංගල් යුනිට් එකක් විදියට. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ පොඩි කෑලි වලට, ඒ කියන්නේ පොඩි සර්විසස් විදියට තැන් වල වෙනම ක්ලවුඩ් වලට. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ විසිරලා තියෙන එක සර්විස් අතරේ data communication කරගන්න එක. ඒක ටිකක් මාරම සංකීර්ණ වෙනවා. ඉස්සරට වැඩිය දැන් ටිකක් සංකීර්ණයි. එතකොට Java, Python, C#, C++ වගේ සාම්ප්‍රදායික ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් හැදිලා තිබ්බේ ලොජිකල් කම්පියුටර් එකක් ඇතුලේ ඉන්ටර්නල් ලොජික් එක. එහෙමත් නැත්නම් බිස්නස් ලොජික් එක. අපි මොකක් හරි සිස්ටම් එකකින් වෙන දෙයකින් වෙන්න ඕන දේ නිර්මාණය කරගන්න තමයි මේ වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් තිබ්බේ. හැබැයි මේ වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් අර වගේ ඩිස්ට්‍රිබියුටඩ් එහෙම නැත්නම් ජාලගත වෙච්ච සර්විස් එකක් ලේසියෙන් සම්බන්ධ කරන්න, ඉන්ටිග්‍රේට් කරන්න නෙවෙයි. අරව හදලා තිබ්බේ වෙනම දේවල් වලට. එතකොට අපිට දැන් මේ මොඩර්න් ඒරා එකේ ඕන වෙලා තින්නේ තැන් වල තියෙන සර්විසස් එකිනෙකට ඉක්මනට ඉන්ටිග්‍රේට් කරගන්න ක්‍රමයක්. අන්න ඒ හිඩස පුරවන්න තමයි බැලරිනා ආවේ. හරි, දැන් මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න කලින් අපි එකෙන් එක බලමු මේ මොඩර්න් ඒරා එකට ගැලපෙන්න හදපු බැලරිනා ලැන්ග්වේජ් එකෙන් මොනවාද අපිට දීලා තියෙන පහසුකම් මේගොල්ලෝ මේ කියනවා වගේ අලුත් වෙනසකට. එහෙම නැත්නම් අලුත් භාවිතයන් සඳහා මේගොල්ලෝ දීලා තියෙන පහසුකම් බලමු. පළවෙනි එක තමයි මේගොල්ලෝ අපිට දීලා තියෙනවා මෙහෙම. අපි දැන් සාමාන්‍යයෙන් Java, Python, C++, JavaScript වගේ ඔය ට්‍රැඩිෂනල් භාෂාවකින්, ට්‍රැඩිෂනල් කියන්නේ සාමාන්‍ය අපි පාවිච්චි කරන භාෂාවකින් වෙනත් සර්වර් එකකට කනෙක්ට් වෙන්න. කියන්නේ HTTP කෝල් එකක් කරන්න හෝ data යවන්න ගියාට පස්සේ අපිට පිටින් libraries, package, framework install කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට Python වල request package එක, Java වල HTTP client වගේ package ගන්න ඕනේ. හැබැයි බැලරිනා වල තියෙන පට්ටම් වාසිය තමයි මේකේ HTTP, gRPC, GraphQL වගේ අලුතෙන්ම හදපු network protocol සහ JSON කියන data format එක භාෂාවේ ඇඟ ඇතුළට එහෙම නැත්නම් core syntax එකටම දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම බාහිර ලෙඩක් නැතුව, බාහිර කිසිම දෙයක් නැතුව කියන්නේ බොහෝ විට අවමයෙන් පාවිච්චි කරලා මුලින්දන්ම මේවා ලැන්ග්වේජ් එක ඇතුළෙම ඩිරෙක්ට් යූස් කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක තමයි ප්‍රධාන මේකක්. දැන් මම මේක සරලවනේ උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පරණ භාෂා කියන්නේ පරණ Java, Python වගේ ඒවා හිතන්න හරියට හිස් බයිසිකලයක් ගන්නවා වගේ. අපිට රෑට යන්න ඕන නම් ඒකට ලයිට් එකක් ගහ ගන්න ඕනේ. දැන් මොන හරි බඩු පැකේජ් එකක් අරගෙන යන්න ඕන නම් ඒකට වෙනම ලැගේජ් එකක් සෙට් කරගන්න ඕනේ. ඒතකොට බැලරිනා කියන්නේ හරියට fully loaded සුපිරි මෝටර් සයිකල් එකක් වගේ. කියන්නේ ඒක ඇඟ ඇතුළෙන්ම තියෙනවා රෑට යන්න ලයිට්, එතකොට පැකේජ් දාන්න මොන හරි ඒවා හෙඩ් ලයිට්, ඩෑෂ්බෝඩ් හැම දෙයක්ම දාලා තියෙනවා. අන්න ඒ වගේ
එම්ටි පැකේජ් එකකුයි ෆුල් හැමදේම දාපු එකකුයි ගන්නවා වගේ තමයි බැලරිනා ගන්න එක. ඉතින් මේක එක වාසියක් බැලරිනා වල. ඉතින් ඊළඟ ෆීචර් එක තමයි මේ බැලරිනා වල තියෙන live sequence diagram එකක් auto generate වෙනවා. ඉතින් මේ කියන්නේ මොකක්ද කියලා අපි සරලව තේරුම් ගමු. සාමාන්‍ය ලොකු software එකක් හදද්දී ඒකේ architecture එක design කරන කට්ටිය. ඒ කියන්නේ software architecturesලා මුලින් කරන්නේ ඒ data flow එක ගලාගෙන යන හැටි පෙන්වන්න sequence diagram එක diagram අඳිනවා. ඊට පස්සේ ඩිවෙලොපර් කෙනෙක් ඇවිල්ලා ඒ ඩයග්‍රෑම් ටික බලාගෙන ඒකට අදාළ කෝඩ් එකක් ලියනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ වෙන්නේ ගොඩක් කලාවට ලියපු කෝඩ් එකයි අර මුලින් හදපු ඩයග්‍රෑම් එකයි අතර ලොකු වෙනස්කමක් පේන්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි බැලරිනා වලින් මෙන්න මේක ගෙල්ල තියෙන්නේ. ඔයා ලයිව් කෝඩ් කරද්දී ඒ කෝඩ් කරන එකට අදාළ live sequence architecture diagram එකක් auto generate වෙනවා. ඒ කියන්නේ ඔයා කෝඩ් එකේ පේලියක් වෙනස් කරපු ගමන් සිතියමත් ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා. මේ හින්දා ඩෙවලොපර්ටයි ආකිටෙක්චර්ටයි දෙන්නම එකම දේ එකපාර බලා ගන්න පුළුවන්. මේක රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකකින් කිව්වොත් හරියට ගියක් හදන්න කලින් ඉංජිනේරුවලව අපි බ්ලූ ප්‍රින්ට් එකක් අඳිනවා. ඔය ගෙදර ප්ලෑන් එක කියලා දින්නේ. හැබැයි බාස් තමයි සොෆ්ට්වෙයාර් ඉංජිනේර්. බාස් ගෙදර හදද්දි ප්ලෑන් එක පැත්තකට දාලා උටෝන් ඉදිරිය ගෙදර හදනවා. එතකොට අන්තිමේ බැලුවොත් හදපු ප්ලෑන් එකයි හදන ගෙදරයි දෙක අතර ලොකු වෙනස්කමක් තියෙනවා. ඉතින් බැලරිනා ක්‍රමයේදී මේක කරන්නේ හරියට මැජික් එකක් වගේ. බාස් ගඩොලක් තියලා බිත්තියක් බැඳගෙන යද්දිම පැත්තකින් ඒකට අදාළ ත්‍රිමාන සිතියම 3D blueprint එක නිර්මාණය වෙනවා වගේ වැඩක්. ඉතින් මේ වැඩේ තමයි බැලරිනා වලින් කරන්නේ. live sequence diagram එකක් auto generate කරලා දෙනවා අපේ කෝඩ් එකට අදාළව. ඒකට අදාළ extension download කරාට පස්සේ. ඉතින් මේ බැලරිනා ප්‍රෝග්‍රෑමින් කරද්දී අපිට තියෙන ඊළඟ ප්‍රධාන වාසිය තමයි safe concurrency model එකක් වීම. ඉතින් ඒ කියන්නේ හිතන්න දැන් අද කාලේ තියෙන cloud system එකපාර usersලා ලක්ෂ ගාණක් මිලියන ගාණක් එකතු වෙන්න පුළුවන් දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ටිකට් බුක් කරන මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා. ඒ ටිකට් එක ඉෂුව කරපු ගමන් ඒකට ලක්ෂ ගාණක් යූසර්ස්ලා එකපාර එනවා. එතකොට ඒ යූසර්ස්ලා ඇවිල්ලා එක එක ක්‍රියාකාරකම් එක එක ඇක්ටිවිටීස් කරද්දී ඒකට ඒ සිස්ටම් එකට API calls ලක්ෂ ගාණක් එකතු වෙනවා. ඉතින් මේකට අපි කියනවා කන්කියුරසි කියලා. ඒ කියන්නේ එකම වෙලාවේ වැඩ රාශියක් සිදුවීම කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකපාර වැඩ ගොඩක් කරන්න ගියාම data races ඇති වෙනවා. ඉතින් ඒ කියන්නේ එකම data එක වෙනස් කරන්න thread දෙක තුනක් එකපාර පොර කනවා වගේ වැඩක්. අන්න ඒ නිසා සිස්ටම් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් මේවා ගැන අපි පස්සේ හිමීට අධ්‍යයනය කරලා බලමු මේකෙන් මොනවාද මේ data races ඒ වගේ API call ඒ කියන ඒවා. ඉතින් මේ බැලරිනා නිර්මාණය කරලා තියෙන්නේ මේ ප්‍රශ්නය මුලින්ම නැති කරන්න. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන safe concurrency model එක නිසා කියන්නේ මේක safe concurrency model එකක් වෙච්ච නිසා එකම වෙලාවේ මිලියන ගණනක් connection ආවත් data bug නොවි ඉතාමත් ආරක්ෂිතව සහ වේගයෙන් service එක දෙන්න බැලරිනාට පුළුවන්. ඉතින් අපි මේකට රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් අරගෙන බලමු. හිතන්න බැංක් account එකක් තියෙනවා. ඒ බැංක් account එකට බැංකු පොතකුයි ATM කාඩ් එකකුයි දෙකක් තියෙනවා. දෙන්නේ එකම වෙලාවේදී බැංකුවකටයි ATM මැෂින් එකකටයි ගිහිල්ලා එකම වෙලාවේදී එකෙන් සල්ලි ගන්න try කරනවා. එතකොට මේකෙදි වෙන්නේ data concurrency කියන වැඩේ. ඉතින් මේක හරියට balance කරලා තිබ්බේ නැත්තම් මොකද්ද වෙන්නේ? එකම account එකේ තියෙන amount එක දෙන්නටම එකපාර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බැලරිනා වලදී කරන්නේ concurrency with safety. ඒ කියන්නේ හරියට සුපිරි බැංකු මැනේජර් කෙනෙක් වගේ. එකම තප්පරයට දහස් ගාණක් වැඩාවත් එක කාගේවත් වැඩක් මිස් කරන්නේ නැතුව පටලවන්නේ නැතුව එකිනෙකා අතර data ගැටෙන්න දෙන්නේ නැතුව ලස්සන්ට වැඩේ පිළිවෙලට කරනවා වගේ වැඩක් තමයි. ඉතින් මේ බැලරිනා වල තියෙන මෙන්න මේ වැඩේ හින්දා කියන්නේ safe concurrency model එකක් වීම නිසා මේ cloud native app සහ මේ era එකට ගැලපෙනවා මේ බැලරිනා කියන එක. හරි අපි ඊළඟට බලමු මේ බැලරිනා වලින් අපිට ලබා ගන්න පුළුවන් තවත් වාසියක්. ඉතින් මේක තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න අපි සාමාන්‍ය programming language එකකින් Java, Node.js වලින් වගේ app එකක්. මම app එකක් ගැන කතා කරන්නම්. app එකක් හරි system එකක් හරි හැදුවට පස්සේ ඒක දැන් අපි ගාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ computer එකේ අපේ එකේ තියෙන පාලන තත්ත්වයට. ඒ කියන්නේ අපි install කරපු version ඒ වගේ දේවල් යටතේ. දැන් සමහර විට අපි මේ හදපු app එක වෙන එක්කෙනෙක්ගේ machine එකකට දැම්මම පස්සේ වැඩ නොකරන්න පුළුවන්. හේතුව තමයි අපි ඒක develop කරලා තියෙන අපේ environment එකක් යටතේ. ඉතින් අපි ඒක හදන්න ඕනේ
කාටත් ඒ කියන්නේ හැමෝටම යූස් කරන්න පොදු තත්වයකට අපි ඒ සිස්ටම් එක හදන්න ඕනේ. ඉතින් ඒකට අපි පාවිච්චි කරනවා Kubernetes, Docker files, Kubernetes YML වගේ ඒවා කරන්න ඕනේ. ඉතින් මේකට හේතුව තමයි අපි මේ හදන ඇප් එක අපි AWS, Azure වගේ cloud එකකට දාන්න ඕනේ. ඒ cloud එකකට දාන්න තමයි අපිට Docker files, Kubernetes අර කිව්ව වගේ දේවල් ලියන්න වෙන්නේ. ඉතින් මේක කරන්න DevOps ඉගෙන ගන්න වෙනවා. ගොඩක් වෙලාවට කෝඩ් එකක් ලියනට වැඩිය මේ containerized program එක හදන එක තමයි programmersලට ලොකු හිසරදයක් කරලා තියෙන්නේ. ඉතින් හැබැයි මේ Ballerina වල තියෙන magic එක තමයි cloud ready out of the box එන එක. ඒ කියන්නේ ඔය කෝඩ් එකක් ලියලා කම්පයිල් කරනකොටම කියන කෝඩ් එක රන් කරනකොටම Ballerina විසින් ඒකට දාලා Docker image, Kubernetes ඔටෝමැටිකලි හදලා දෙනවා. ඉතින් අපිට අතින් YML ෆයිල් එකක්වත් ලියන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට ඉක්මනට පුළුවන් ඒක ඩිප්ලොයි කරගන්න. එහෙම නැත්නම් අපිට කැමති ක්ලවුඩ් එකකට ගිහිල්ලා ඒක දාගන්න පුළුවන්. ඉතින් අර ලොකු ප්‍රොසෙස් එකක් ඉක්මන් කරගන්න පුළුවන් වෙනවා මේ Ballerina වල තියෙන මේ දේ හින්දා. ඉතින් මේක තමයි අපිට කතා ගන්න තියෙන ප්‍රධාන වාසි වලින් තියෙන අවසාන එක. හරි අපි දැන් බලමු දැන් මේ Ballerina ඉගෙන ගන්න පටන් ගන්න එකේ මොකක් හරි අපිට වාසියක් තියෙන්න එපයි. ඒ කියන්නේ මෙච්චර වාසි තියෙනවා නම් මේවා බිස්නස් වලදී කියන්නේ බිස්නස් ලෝකේ ප්‍රායෝගිකව යූස් වෙලා තියෙන්න ඕනේ. අපි බලමු මේක ගැන. දැන් මේකේ පළවෙනි එක විදිහට අපි කතා කරනවා Enterprise Services Bus ESB and Integration කියන එක. ඒ කියන්නේ පරණ ලොකු කම්පැනි වල තියෙන අවුරුදු ගණන් පරණ legacy database සහ system. හැබැයි දැන් අලුතෙන් එන modern cloud API එක්ක මේ පරණ ඒවත් සම්බන්ධ කරන්න ඕනේ. අන්න ඒ වගේ පරණ සහ අලුත් දේවල් මැද්දට වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව දෙක එකට ගැට ගහන්න. ඒ කියන්නේ ඉන්ටිග්‍රේට් කරන්න Ballerina පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි අර කලින් ස්ලයිඩ් වල පාවිච්චි කරා වගේ මයික්‍රෝ සර්විසස් සහ API ඉක්මනට network එකත් එක්ක වැඩ කරන්න ස්මූත් විදියට වැඩ කරන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉහළ performance එකකින් තියාගන්න අපිට මේ language එක පාවිච්චි කරොත් පුළුවන්. ඊළඟට serverless functions. ඒ කියන්නේ මොකද්ද? serverless function කියන්නේ දැන් AWS Lambda වගේ serverless concept සෑහෙන ප්‍රසිද්ධියයි. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම රන් වෙවි තියෙන servers ඕනේ නැහැ. ඒ කියන්නේ වැඩක් ආපු ගමන් ශනික වොන් වෙලා ඒ වැඩේ කරලා ඕෆ් වෙන light weight code කැලි තමයි මේවට ඕනි වෙන්නේ. Ballerina වල තියෙන විශේෂත්වය තමයි මේකේ එක කෝඩ් එකක් boot වෙන්න, ඒ කියන්නේ start වෙන්න ගත වෙන්නේ මාරම පොඩි කාලයක්. ඒ නිසා serverless function ලියන්න මේක නියමෙටම ගැලපෙනවා. ඒ කියන්නේ මොකක් හරි වැඩක් ආපු ගාම ඉක්මනට මොන් වෙන්න ඕනේ. අර ටයිම් එක කියන සංකල්පය අපිට ගොඩක් වැදගත්. ඒ නිසා මේකේ boot time එක ගොඩක් අඩු හින්දා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Ballerina කියන එක serverless function හදන්න. ඊළඟට financial and e-commerce platform හදන්න මේක අපි ගොඩක් පාවිච්චි කරනවා. කියන්නේ Amazon, Daraz වගේ e-commerce sites ගත්තොත් එක තප්පරයකට transaction දහස් ගාණක් එකපාර වෙනවා. ඒ කියන්නේ high concurrency තියෙන්න ඕනේ. ඒ වගේම සල්ලි හා මෙහා වෙන නිසා data safety එක උපරිමයටම තියෙන්න ඕනේ. Ballerina වල තියෙන concurrency සහ data safety කියන දේවල් language එක ඇතුළටම දාලා දෙන හින්දා මෙන්න මේ වගේ heavy application හදන්න මේගොල්ලෝ මේක බය නැතුව පාවිච්චි කරනවා. මේ විදිහට AWS Lambda, බැංකු, e-commerce sites මේ වගේ ගොඩක් දේවල් වලට අපේ මේ Ballerina කියන programming language එක use වෙනවා. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක ලංකාවේ WSO2 එකෙන් හැදුවට ඇත්තටම මේක ලෝකෙ මිනිස්සු පාවිච්චි කරනවද කියලා. අන්න ඒකට තමයි මේ ස්ලයිඩ් එක උත්තර දෙන්නේ. මුලින්ම අපි කම්පැනිස් බැලුවොත් WSO2 එකට අමතරව ලෝකේ ඉහළම පෙළේ තාක්ෂණික සමාගම්, බැංකු, හෙල්ත් කෙයා ලෝකේ ලොකුම කම්පැනි. කියන්නේ එන්ටර්ප්‍රයිස් ලෙවල් කම්පැනිස් එයාලගේ ප්‍රොඩක්ෂන් සිස්ටම් වලට ඒ කියන්නේ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් වලට Ballerina දැන්ටමත් පාවිච්චි කරනවා. මොකද මම අර කලින් කිව්ව ඉන්ටිග්‍රේෂන් ප්‍රශ්න වලට මීට වඩා ලේසි විසඳුමක් එයාලට නැති නිසා. ඉතින් ඊළඟ වැදගත්ම දේ තමයි community and open source පැත්ත. Ballerina කියන සම්පූර්ණයෙන්ම open source language එකක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට මේකේ කෝඩ් එක බලන්න පුළුවන්. අඩුපාඩු හදන්න, ඒකට contribute කරන්න පුළුවන්. දැන්ටම GitHub එකේ මේකට මාර active community එකක් ඉන්නවා. හරි. තව දෙයක් තියෙනවා. මේකේ තියෙනවා Ballerina Central කියලා central repository එකක්. හරියට Node.js වල npm, Python වල pip, අපේ දැන් Python වල ගහන්නේ pip install opencv. අර ඒ වගේ මේකේ තියෙනවා central repository එකක්. ඒකට පුළුවන්
ලෝකෙ වටේම ඉන්න ඩිවලපර්ස්ලා ලියන කනෙක්ටර්ස් මොඩියුලස් ඒ වගේ දේවල් මේ බැල්රිනා සෙන්ට්‍රල් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ වෙන කෙනෙක් හදපු එකක් පුල් කරලා අපේ වැඩේට ලේසියෙන් පාවිච්චි කරන එක විතරයි. සරලවම කිව්වොත් මේක නිකම්ම ලැන්ග්වේජ් එකක් විතරක් නෙවෙයි. ලෝකේම පිළිගත්ත දිනෙන් දින ලොකු වෙන එකෝසිස්ටම් එකක්. හරි අපි දැන් මේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනා වගේ පොඩි රෝඩ් මැප් එකක් තමයි අපි ෆලෝ කරන්න හිතන් ඉන්නේ. ඉස්සෙල්ලාම අපි මේ ලැන්ග්වේජ් එකේ ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගනිමු. කොහොමද අර සාමාන්‍ය Python Java ලැන්ග්වේජ් වලින් වගේ මේ ලැන්ග්වේජ් එක හසුරවන්නේ කියලා ඉගෙන ගනිමු. ඊළඟට අපි ඉගෙන ගමු කොහොමද මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා API ඩෙවලොප්මන්ට් කරන්න කියලා. ඊළඟට අපි ඉගෙන ගමු අපි මම අර කලින් කිව්වේ VS Code එකකින් වගේ අර graphical tool එකක් දැන් මේක නිර්මාණය කරලා තියෙනවා කියලා අපි කියන අපි නිර්මාණය කරන එක ලයිව් බලා ගන්න පුළුවන්. අපි ඒ ගැන ඉගෙන ගමු. ඊළඟට අපි මොකක් හරි දෙයක් හදලා අපි ඒක ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරන විදිය බලමු. ඉතින් මේක තමයි මගේ ෆයිනල් රෝඩ් මැප් එක. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු කොහොමද මේකේ ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්න කියලා.